ඉතින් අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එක අරන් එන තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එක මම අරන් එන්නේ ගොඩ කාලයකට පස්සේ මොකද මට ඉස්කෝලේ වැඩත් එක්ක ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා නිසා. ඉතින් මේ වීඩියෝ එක තමයි අපි අලුතෙන් පටන් ගන්න කේඩන් ලයිව් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. මොකද මේ කේඩන් ලයිව් කියලා කියන්නේ? ඉතින් මේක සම්පූර්ණයෙන්ම කියන්නේ අපිට වීඩියෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි කේඩන් ලයිව් කියලා කියන්නේ. මට හිතුණා ඕගොල්ලෝ සාමාන්‍යයෙන් YouTube කරන කට්ටිය තමයි අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. නැත්තම් වීඩියෝ එඩිටිං මොකක් හරි ඔයා මොනා කරත් කම්පියුටර් සම්බන්ධ ඔයාලට කවදා හරි අනිවාර්යෙන් වීඩියෝ එඩිටිං කියන එක ඕන වෙන හින්දා මම තීරණය කරා මගේ channel එකෙත් වීඩියෝ එඩිටිං සීරීස් එකක් පටන් ගන්නවා කියලා. ඉතින් මේ වීඩියෝ එඩිටිං සීරීස් එකේ අපි පළවෙනියට කතා කරන්නේ කේඩන් ලයිව් සොෆ්ට්වෙයාර් ගැන. ඉතින් ඊළඟ වීඩියෝ එඩිටිං සීරීස් එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම CapCut කියන සොෆ්ට්වෙයාර් එක ගැන. ඉතින් මේ විදිහට පටන් ගන්න අපේ කේඩන් ලයිව් සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. මේ කේඩන් ලයිව් කියන සොෆ්ට්වෙයාර් ගැන පොඩ්ඩක් කිව්වොත් මේක සම්පූර්ණයෙන්ම සමාන වෙනවා ඕගොල්ලෝ හැමෝම දන්න Adobe Premiere Pro කියන සොෆ්ට්වෙයාර් එකට. මේක සල්ලි දීලා ගන්න තියෙන සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් ඕගොල්ලන්ට සමහර විට මේ සොෆ්ට්වෙයාර් එක ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. මාත් කාලයක් ඒ විදිහට හිටියා. ඒ කාලේ මම එඩිට් කරේ ওই කේඩන් ලයිව් කියන සොෆ්ට්වෙයාර් එකෙන් තමයි. ඒත් දැන් මම Premiere Pro කියන සොෆ්ට්වෙයාර් එක සල්ලි දීලා අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේ Adobe Premiere Pro software එක download කරගන්න මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට download කරන්න පුළුවන් 100% free මේ කේඩන් ලයිව් software එක. පල්ලෙහා description එකේ තියෙන links වලින් ඔයාලට පුළුවන් මේ software එක ලේසියෙන්ම download කරගන්න. ඒ links වලින් කෙලින්ම යන්නේ කේඩන් ලයිව් official website එකට. ඒ website එකේ තියෙන download button එක click කරලා ලේසියෙන්ම software එක download කරගන්න. ඊට පස්සේ software එක open කරපු ගමන් welcome screen එකක් එනවා. ඒ welcome screen එකේ new project open project කියලා තියෙනවා. ඉතින් ඒකෙන් කලින් කරපු project එකක් තියෙනවා නම් open project දෙන්න පුළුවන්. නැත්තම් ඔයා අලුතෙන් project එකක් කරනවා new project දෙන්න පුළුවන්. ඉතින් ඒතරින් new project දුන්නාට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා තව window එකක් එනවා. මෙන්න මේ interface එකත් එක්කම උඩින් තව window එකක් එනවා. ඉතින් ඒ වින්ඩෝ එකෙන් අපිට පුළුවන් අපිට එඩිට් එකට අදාළ ඔක්කොම settings ටික හදාගන්න. quality ඊට පස්සේ වීඩියෝ එකේ නම, timeline එක settings, video track කීයක් ඕනද, audio tracks කීයක් ඕනද, අන්න ඒ වගේ ගොඩාක් settings අපිට එතනින් හදාගන්න පුළුවන්. ඉතින් ඒ settings ඔක්කොම හදාගෙන ඕකේ දුන්නාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ගොඩක් දේවල් තියෙනවා. මෙතන panels ගොඩක් තියෙනවා. ඉතින් මේ තියෙන සරලම ගත්තොත් ටයිම්ලයින් එක. ඕගොල්ලෝ හැමෝම දන්නවා ඇති ඒක. මේක තමයි ටයිම්ලයින් එක. ඒ වගේ මේ තියෙන්නේ අපේ ප්‍රොජෙක්ට් බින් එක. අපි වීඩියෝ එඩිට් කරන්න දාන ඔක්කොම ඇසෙට්ස් උදාහරණ ටිකක් ගත්තොත් වීඩියෝ, ෆොටෝ, සවුන්ඩ්ස් අන්න ඒ වගේ දේවල් තමයි අපි මෙතෙන්ට දාන්නේ. ඒ කියන්නේ අපි වීඩියෝ එක එඩිට් කරන්න මේ ටයිම්ලයින් එකට දාන දේවල් මුලින් මෙන්න මෙතන. ඊට පස්සේ මේ එහා පැත්තේ තියෙන්නේ source monitor එක. ටයිම්ලයින් එකට මේ දේවල් drag and drop කරන්න කලින් අපිට මේ දේවල් මෙතනම preview කරලා බලන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ monitor එක හැදිලා තියෙන්නේ. ඊට එහා පැත්තේ තියෙන්නේ අපි ටයිම්ලයින් එකට දාලා export කරන්න කලින් බලන preview එක පේන්නේ මෙන්න මේ monitor. ඉතින් මේ monitor එක අපිට ගොඩක් වැදගත් වෙන හින්දා මම මේ monitor එක ටිකක් ලොකු කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට තවත් බලාගත්තොත් මේ project bin එකේම තව panels ගොඩක් තියෙනවා. එහා පැත්තට ගිහලා බලමු මෙන්න මේ compositions කියන එකට. මෙතන තියෙන්නේ video effects වලට හැර audio effects සහ ඔය transitions එහෙම තමයි මෙතන තියෙන්නේ. අන්න ඒ වගේ පොඩි පොඩි effects ටිකක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතන video effects නම් බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහා පැත්තට ගියොත් තියෙන normal effects තියෙන, ඒ කියන්නේ video effects තියෙන මෙන්න මේ effects කියලා තියෙන panel එකේ. මෙතන අපිට ඕන effect එකක් බලා ගන්න පුළුවන්. මෙතන අපිට පේන්න නැති දේවල් search කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන search කරනවා blur කියලා. ඉතින් මේ විදිහට blur කියලා search කරාට පස්සේ අපිට ගොඩාක් blur effects බලා ගන්න පුළුවන්. average blur, Gaussian blur අන්න ඒ වගේ blur effects ගොඩාක් බලා ගන්න පුළුවන්. මෙතනින් ගොඩක්ම ප්‍රසිද්ධ මෙන්න මේ Gaussian blur කියන
blur effect එක. ඉතින් මේ blur එක තමයි normally අපි පාවිච්චි කරන blur effect එක. ඒ කියන්නේ මේක ඇදලා වීඩියෝ එකක් උඩට දැම්මොත් ඒක සම්පූර්ණයෙන්ම blur වෙලා යනවා. ඒක තමයි මේ Gaussian blur effect එකෙන් වෙන්නේ. අපි ඔය ඉස්සරහට කතා කරමු මේ effects ගැන. මම ඒකට වෙනම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. අද වීඩියෝ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ වීඩියෝ එකක් කට් කරන්නේ කොහොමද? වීඩියෝ එකකට fade out fade in effects add කරන්නේ කොහොමද? සහ audio එකකට fade out fade in add කරන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින් ඒකට ඕන assets මෙතෙන්ට දාගන්නේ කොහොමද කියලාත් අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. ඉතින් අපිට එඩිට් කරන්න නම් මුලින්ම මෙතෙන්ට මොනවා හරි වීඩියෝ ක්ලිප් එකක් හරි නැත්නම් ඔඩියෝ ක්ලිප් එකක් හරි ඕන වෙනවා. ඉතින් මම ඒ ක්ලිප් එක දාන්න තමයි දැන් හදන්නේ. මං ගාව තියෙනවා ෆොටෝ එක. මම මේක මෙතෙන්ට drag and drop කරගන්නවා. දැන් මේකත් පොඩි ක්ලිප් එකක් වගේ තමයි වීඩියෝ වෙන්න ඕනෙත් නෑ. ෆොටෝ එකක් වුණත් ඇති. මම මේක දැන් මට ඕන සයිස් එකට හදාගන්න මොකද දන්නවද කරන්නේ? මම මෙන්න මේ විදිහට මට ඕන තරම් මේක අදිනවා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන තරම් මේක ඇදිලා දිගට යනවා. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් කොට කරනවා නැත්තම් මට කියලා දෙන්න අමාරුයි. හරි. මෙන්න මේකට මම මට ඕන විදිහට හදාගත්තට පස්සේ දැන් මම ඔයගලන්ට මුලින්ම කියලා දෙන්නේ වීඩියෝ එකක් කට් කරන්නේ කොහොමද කියලා. නැත්නම් අපිට ස්ප්ලිට් කියලාත් කියන්න පුළුවන්. normally editors වල වීඩියෝ විතර නෙවෙයි ෆොටෝ editors වල ඉඳලා මේ කට් කියන ටූල් එක තියෙනවා. සමහර softwares වල නම් වෙන වෙන නම් වලින් මේක තියෙනවා. ඒ වුණාට normally අපි කට් ටූල් එක කියලා තමයි කියන්නේ. ඉතින් මේකෙත් මේ කට් ටූල් එක තියෙනවා. මෙන්න මෙතන තමයි මේක කට් ටූල් එක තියෙන්නේ. හරියටම කතුරක් වගේ ගොඩක් softwares වල කට් ටූල් එකට තියෙන්නේ මෙන්න මේ කතුර තමයි. මම මේ කතුර තෝරලා මෙන්න මේ විදිහට මට ඕන තැනට මේ red color player head එක ගෙනියනවා. දැන් අපේ cursor එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ text cursor එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ හරියට ගෙනියලා මම මෙතනින් මේක කපනවා. දැන් හරියටම අපේ වීඩියෝ එක ෆොටෝ එක clips දෙකකට කැඩිලා තියෙනවා. දැන් මේක මන් තේරුවොත් ඒක වෙන එකක්, මේක තේරුවොත් ඒක තව එකක්. මට මේලා clips දෙකකින් වැඩක් නැති හින්දා මම මෙතනින් එකක් delete කරගන්නවා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපිට ඕන clip එකක් delete කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට delete කරන්න ඕන clip එක තෝරලා ඔයගොල්ලන්ගේ keyboard එකේ delete button එක press කරන්න. එතකොට හරිම සරලව මේ විදිහට delete වෙලා යනවා. දෙකෙන්ම වෙන්නේ එකම තමයි. ඉතින් දැන් අපිට මෙන්න මේ වගේ ක්ලිප් එකක් හම්බෙලා තියෙනවා. මම මේක තව පොඩ්ඩක් ඇද ගන්නවා. එතකොට අපිට වැඩි ලේසි. දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් වීඩියෝ එකකට fade out fade in add කරන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ cursor එක අරන් ගිහිල්ලා මෙන්න මේ විදිහට අයිනට ගෙනියලා මෙන්න මේ කොළ පාට dot එක touch වෙනකන් අරන් යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට fade වෙන්න ඕන තරම මෙන්න මේ විදිහට ඇද වෙනස් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. මේක අපිට කැමති උඩරින් වැඩි කරගන්න පුළුවන්. එතකොට අපි බලමු ප්ලේ කරාම මොකද වෙන්නේ? එන්න හිමීට වීඩියෝ එක ඉවර වෙනකම් සම්පූර්ණයෙන්ම එළිය. ඉතින් එහෙම නෙමෙයි මට ඕනේ. මම පොඩ්ඩක් මේක කොට කරගන්නවා මෙන්න මේ විදිහට. මෙන්න මේ ගානට විතර. හරි. දැන් අපේ වීඩියෝ එකට ලස්සන ෆෙඩ් ඉන් එකක් ඇඩ් වෙලා තිනවා. අපි බලමු කොහොමද අපේ වීඩියෝ තියෙන්නේ කියලා. අන්න ඒ විදිහට හරිම ලස්සන විදිහට අපේ වීඩියෝ එක ෆේඩ් ඉන් වෙලා යනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් බලමු ෆේඩ් අවුට් එකක් මේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදිහටම මේ පාර අපි ගෙනියන්නේ කර්සර් එක අපේ දකුණු අත පැත්තට. දකුණු අත පැත්තේ උඩ කෙළවරල තමයි අපි මේ පාර ගෙනියන්නේ. මෙන්න මේ විදිහට මෙන්න මේ රෙඩ් ඩොට් එක ඕගොල්ලන්ට ඕන තරම් ඕගොල්ලන්ට කැමති ගානට ඇද ගන්න එක තමයි කරන්න තියෙන්නේ. දැන් අපි ප්ලේ කරලා බලමු අපේ අවුට්පුට් එක මොන වගේද කියලා. අන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක එන්ඩ් එකේදී ලස්සනට අඳුරු වෙලා ඉවර වෙලා යනවා. ඉතින් ඔය විදිහට තමයි වීඩියෝ එකකට fade out fade in add කරගන්න. නැත්නම් මේකත් ඉෆෙක්ට් එකක් අපිට කැමති නම් අර ඉෆෙක්ට් පැනල් එකේ අපිට සර්ච් කරලා බලන්න පුළුවන්. මම සර්ච් කරලා පෙන්නන්නම්. මම fade කියලා සර්ච් කරනවා. මෙතන fade in කියලා තියෙනවා, fade out කියලා තියෙනවා. මේක ඇදලා මෙතෙන්ට දැම්මත් එකයි, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ඔඩියෝ ක්ලිප් එක මෙතෙන්ට ඇදලා දාගත්තා. ඉතින් අපි වීඩියෝ ක්ලිප් එකක් දාගන්න තැනට නෙමෙයි ඔඩියෝ ක්ලිප් එකක් වැටෙන්නේ. වීඩියෝ ක්ලිප් දාන තැනට තමයි අපි මෙන්න මේ විදිහට V1 කියලා තියෙන්නේ. මෙතන A1 කියන තැනට තමයි අපි මොකක් හරි දාන පළවෙනි ඔඩියෝ ක්ලිප් එක වැටෙන්නේ.
දැන් මම මේ දාපු පළවෙනි ඔඩියෝ ක්ලිප් එක නිසා මේක වැටුනේ A1 කියන ලේයර් එකට. මම තව ඔඩියෝ එකක් දැම්මොත් ඒක වැටෙන්නේ හරිම සරලව මෙන්න මේ A2 කියන ලේයර් එකට. අපිට මේ ලේයර්ස් තව වැඩි කරගන්න පුළුවන් ඕනනම් අර මම කිව්ව අර ඕපන් කරද්දි මෙන්න වින්ඩෝ එකකින් ඕගොල්ලන්ට කැමති නම් පුළුවන් ඔඩියෝ ක්ලිප්ස් වලටත් එහෙම තමයි. හරි. දැන් ආයෙ බලමු මේ ඔඩියෝ ක්ලිප් එකක් කට් කරගන්නේ කොහොමද කියලා. හරිම සරලව මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා අපේ කට් ටූල් එක අරගෙන ඉස්සෙල්ලා වගේ මෙන්න මේ විදිහට ටච් කරගන්න තමයි තියෙන්නේ. දැන් මම මේක ඇල්ල ඩිලීට් කරගන්නවා. මොකද මට ඒකෙන් ඇති වැඩක් නැති නිසා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ කර්සර් එක ඉස්සරහට ගෙනියලා මෙන්න මේ කොළ ඩොට් එක ටච් කරලා මේ පැත්තට අදින එක තමයි කරන්න තියෙන්නේ. මම මේත් එකම පිටිපස්සෙනොත් ඇදලා පෙන්නන්නම් ඕගොල්ලන්ට කලින් වගේම රෙඩ් ඩොට් එක ටච් කරලා මේ පැත්තට අදින්න තමයි තියෙන්නේ. දැන් මම ඕගොල්ලන්ට මේක ප්ලේ කරලා පෙන්නන්නම් මොන වගේ අවුට්පුට් එකක්ද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. ඕගොල්ලන්ට මොකක් හරි ටැග් එකක් දෙන්න ඕනි කියලා. ඕගොල්ලෝ අපේ channel එක subscribe කරපු ගමන් ඕගොල්ලන්ට YouTube අන්න ඒ වගේ එන්න වේගෙ වැඩි වෙනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මම මුලටම දාන්නම්. අපේ channel එකත් එක්ක හැමදාමත් එකතුලා ඉන්න ඔයාට මම හිතුවා ඕගොල්ලන්ට මොකක් අන්න ඒ වගේ ගතියක් ඕගොල්ලන්ට මේ ඉෆෙක්ට් එක ඇඩ් කරලා පස්සේ බලා ගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි ඔඩියෝ එකකට fade out fade in effects ඇඩ් කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද ක්ලිප්ස් ටිකක් මේකට ඉන්පුට් කරගන්නේ. ඒ වගේම කොහොමද වීඩියෝ එකක් කට් කරගන්න, ඒ වගේම fade in fade out effects වීඩියෝ එකට ඇඩ් කරන්නේ කොහොමද, ඒ වගේම ඔඩියෝ එකක් දාගන්නේ කොහොමද, ඔඩියෝ එකක් කට් කරගන්නේ කොහොමද, ඔඩියෝ එකට fade down fade in effects ඇඩ් කරගන්නේ කොහොමද කියලා අපි අද කතා කරා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ software එකේ තියෙන ඔක්කොම effects සහ effect එකක් දාන්නේ කොහොමද, audio mixture එක ගැන, සද්ද වැඩි කරන්නේ කොහොමද, සද්ද අඩු කරන්නේ කොහොමද, ඒ වගේම තවත් විශේෂ දෙයක් කියලා දෙනවා ටෙක්ස්ට් එකක් දාන්නේ කොහොමද කියලා. මම හිතනවා ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.